සුබ දවසක් හැමෝටම. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද අපේ EPS topic ubtsystem.com කියන මේ සයිට් එක යූස් කරලා ඔයාලට අපි දීලා තියෙන free exam package එක activate කරගෙන කොහොමද exam එකක් කරගන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. එතකොට මේකට මුලින්ම අපේ වෙබ්සයිට් එකට ඔය කට්ටිය දීලා තියෙන link එකෙන් log වෙන්න ඕනේ. ඒ කියන්නේ link එක click කරාට පස්සේ මේ වෙබ්සයිට් එක කට්ටිය auto navigate වෙනවා. වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔය කට්ටියට මෙන්න මෙහෙම උඩ navigation bar එකක් පේනවා. ඒකේ උඩ දකුණු අත පැත්තේ කොනේම රෙජිස්ටර් කියලා බටන් එකක් තියෙනවා. ලැප්ටොප් එකකින් වගේ රෙජිස්ටර් වෙනවා නම් මේ වගේ පෙන්වන්නේ. ෆෝන් එකකින් වගේ රෙජිස්ටර් වෙනවා නම් මේ උඩ පැත්තේ දකුණු අත පැත්තේ කොනේම උඩ අයිකන් එකක් ඇති ඒක ක්ලික් කරාට පස්සේ මේ තියෙන බටන් ටික පෙන්වනවා. ඒකේ තියෙන රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔය කට්ටියව රෙජිස්ටර් වෙන පේජ් එකට අරගෙන යනවා. එතකොට මේ වගේ පේජ් එකක් තමයි එන්නේ. මේක ඔය කට්ටියගේ ඩීටේල්ස් දීලා ඔය කට්ටියගේ රට ජෙන්ඩර් එක එතකොට ඔය කට්ටියගේ ෆෝන් නම්බර් එක ඊට පස්සේ ඔය කට්ටියගේ ඊමේල් ඇඩ්‍රස් එක ඊට පස්සේ යූසර් නේම් එකක් දීලා ඊට පස්සේ ඔය කට්ටියට මතක හිටින මොකක් හරි පාස්වර්ඩ් එකක් ඒ පාස්වර්ඩ් එකම ආයෙත් මේ කන්ෆර්ම් පාස්වර්ඩ් කියන තැන ඒ විදිහටම ටයිප් කරලා ඔය කට්ටිය ක්‍රියේට් account කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔය කට්ටියගේ යූසර් නේම් එක යුනික් වෙන්න ඕනේ. එහෙම නැත්නම් රෙජිස්ටර් වෙන්නේ නැහැ. එතකොට ඔය කට්ටිය රෙජිස්ටර් වුනේ නැත්නම් ඒ කියන්නේ යූසර් නේම් එක මේ යූසර් නේම් එකෙන් බැරි කියලා මැසේජ් එකක් ආවොත් ඔය කට්ටිය අහපව් යූසර් නේම් එක වෙනස් කරලා try කරන්න. එතකොට මෙන්න මේ වගේ ඔය කට්ටියගේ account එක හැදෙනවා. account එක හැදුනට පස්සේ කට්ටියට login කියන බටන් එක ක්ලික් කරලා ගිහිල්ලා log වෙන්න පුළුවන්. එතකොට ඔය කට්ටිය දීපු යූසර් නේම් එක දීලා පාස්වර්ඩ් එක ටයිප් කරාට පස්සේ ඊට පස්සේ login කියන බටන් එක ක්ලික් කරාට පස්සේ සිස්ටම් එකට log වෙන්න පුළුවන්. හරි. සිස්ටම් එකට log වුණාට පස්සේ මේ වගේ register login කියන බටන් දෙක අයින් වෙලා මෙතන dashboard කියලා බටන් එකක් එනවා. ඒ dashboard කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔය කට්ටියට මෙන්න මේ වගේ dashboard එකක් බලා ගන්න පුළුවන්. ඒතකොට මේ dashboard එකේ දැන් dashboard කියන බටන් එකේ exam කියන එකට මාරු වුණාට පස්සේ ඔය කට්ටියට තියෙන available තියෙන exam ටික බලා ගන්න පුළුවන්. result කියන එකට ගියාට පස්සේ ඔය කට්ටිය කරලා තියෙන exam වල result බලා ගන්න මේ වගේ analyze කියන page එකට ගියාම මේක log out වෙන්න ඕන නම් log out කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔය කට්ටිය log out වෙනවා. දැන් එතකොට මෙතන එක exam එකක්වත් පෙන්නන්නේ නැහැ දැනට. මොකද ඔය කට්ටිය අපේ free package එක activate කරගන්න නැහැ. එතකොට ඔය කට්ටියට කරන් තියෙන්නේ මුලින්ම අපේ site එකට ගිහිල්ලා හපව්. මේ home page එකට ගිහිල්ලා home page එකේ පල්ලෙහාට යද්දී ඔය කට්ටියට මේ site එකේ ඔක්කොම විස්තර තියෙනවා. මේ exam ගැන ඒ දේවල් හැම එකක්ම ගැන. ඒ ටිකත් ඔය කට්ටිය කියව ගන්න. මෙන්න මෙහෙම පල්ලෙහාට එද්දී our packages කියන එක යටතේ තියෙනවා free plan කියලා එකක්. අන්න ඒකේ activate the plan කියලා මෙහෙම බටන් එකක් තියෙනවා. මේ බටන් එක එකපාරක් ක්ලික් කරන්න. එකපාරක් ක්ලික් කරාම ඔහොම මැසේජ් එකක් එවි. ඒකට okay දීලා ආයෙත් okay දෙන්න. ඊට පස්සේ ආපහු ඔය කට්ටියගේ dashboard එකට ගිහිල්ලා start exams කියන තැනට ගිහිල්ලා බලන්න. එතකොට ඔය කට්ටිය free plan එකේ දැන් exam එකයි අපි දීලා තියෙන්නේ. ඒ exam එක පේනවා. අපි ඉස්සරහට exam මේක තව දානවා. එතකොට exam එකක් කරන්න මේක start exam කියන බටන් එක ක්ලික් කරගත්තට පස්සේ ඔය කට්ටිය මෙන්න මෙහෙම exam එක තියෙන dashboard එකට අරන් යනවා. මෙන්න මේක තමයි exam එක කරගන්න තියෙන ඔය කට්ටියට ප්‍රශ්න 40යි. reading 20යි listening 20යි විදිහට. හරි. මෙන්න මේ වගේ කට්ටියට ප්‍රශ්න ලික් කරගන්න තියෙන්නේ. ඒතකොට listening එකෙත් එහෙමයි. දෙපාරක් play කරන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න 40 කරලා ඉවර වුණාට පස්සේ ඔය කට්ටියට පුළුවන් submit answer කියන බටන් එක ක්ලික් කරලා ප්‍රශ්න ටික submit කරන්න. submit කරාට පස්සේ ඔය කට්ටියගේ ලකුණු මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඔය කට්ටියට ආපු dashboard එකට යන්න පුළුවන්. ওই ටික තමයි විස්තරේ තියෙන්නේ. ඊට පස්සේ ඔය කට්ටිය කරපු exam වල ලකුණු දැන් exam එකක් කරානේ result කියන එකට ගියාට පස්සේ ඒ exam එකේ ලකුණු ගන්න බලා ගන්න පුළුවන්. correct කීයද එතකොට වැරදි කීයද skip කීයක් skip කරාද කියලා. එතකොට මේ exam එකක් එකපාරක් නෙමෙයි කට්ටියට ඕන තරම් වාර ගණන් කාය ආයෙ වුණා කරගන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp group එකේ admin ට message එකක් දාන්න.